හෙලෝ ළමයි. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. දවස පටන් ගත්තේ උදේ 6ට විනාඩි කීපයකට කලින්. ඉතින් සුපුරුදු විදියටම ඇඳ අස් කරලා අද දවසේවට පටන් ගමු. වෙලාවකට මට හිතෙනවා සමහර දවස් හරිම දිග දවස් කියලා. මොකද ඒ දවස්වලට කාලය යනව දැනෙන්නේවත් නැහැ. තවත් සමහර දවස් හරිම කෙටි. ඒ දවස්වලට මට හිතෙන්නේ අනේ අද දවසට තව ටික කාලයක් තිබුණා නම් කියලා. ඉතින් මේක වෙන්නේ සෙනසුරාදා දවසක්. කිසිම විශේෂත්වයක් නැතුව ගෙවෙන හරිම සාමාන්‍ය සෙනසුරාදාවක්. ඉතින් අද දවස මොන වගේ දවසක් වෙයිද කියලා බලාගන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. සෙනසුරාදා කියන්නේ සතියකම මහන්සිය අමතක කරන දවසනේ. ඉතින් ඒ දවස කිසිම කලබලයක් නැතුව හරි සැහැල්ලුවෙන් ගෙවන්න තියනවා නම් ඊට වඩා තව මොනවද? අද දවසේත් මල් නෙලලා බුදු පහන තියලා දවසේ ඉතුරුවර ටික අපි පටන් ගමු. समर्थ बुद्ध किच्चोसो कुसिनाराय निभुतो धातु भेद मभेदंच अधिष्ठाय महादयो पुण्य संचतुरो दाता अक्षका මං ආසම මෙන්න මේ වගේ දවස්වලට කිසිම කලබලකාරීත්වයක් නැතුව ගෙවෙන සැහැල්ලු දවස්වලට. මනසට ලොකු මහන්සියක් නොදී සාමාන්‍ය විදියට දවසක් ගත කරන්න සැලසුම් සහගත දවසකට පුළුවන්. සැලසුම් සහගත දවසකට නම් ඉතින් එදාට කර යුතු දේවල් ටික අපි කලින් ඉඳන්ම ප්ලෑන් කරලා තියාගන්න ඕනේනේ. ඉතින් දැන් මේ විදියට හදාගත්ත ටු-ඩු ලිස්ට් එකට අනුව අද දවසේ කරන්න තියෙන පාඩම් වැඩ ටික පටන් ගන්න තමයි මම දැන් මේ හදන්නේ. මේ පාඩම් කලින් කරලා තියෙන ඒවා. හැබැයි ඉතින් දැන් එන්නම අපිට ඒවා අමතක වෙගෙන යන නිසා මම ආයෙත් රෙකෝඩින් එකක් බලන ගමන් මගේ නෝට් වල තිබුණු අඩුපාඩු හදාගත්තා.
අදත් මං ඔයාලට පුංචි දෙයක් කියන්නද? සාර්ථකත්වය කියන්නේ ලේසි පහසු ගමනක් නම් නෙවෙයි. හැබැයි ඉතින් අපි මතක තියාගන්න ඕනි දෙයක් තියෙනවා. සාර්ථකත්වය ළඟා කරගන්නේ හැමදේම මුල ඉඳන්ම දන්න අය නෙවෙයි. ඒ වෙනුවෙන් නොනවතී උත්සාහ කරන අය. දැන් එන්නකෝ මාත් එක්ක පුංචි ගමනක් යන්න. ඒ ගමන යන්න කලින් මෙන්න මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. මේ වීඩියෝ එක නම් මම කලින් දවස කරගත්තු වීඩියෝ එකක්. ඒකත් ඉතින් මේකටම එකතු කරන්න හිතුවා. හරි, අපි ආයෙත් යමුකෝ කතාවට. ඉතින් මං කලින් කිව්වා වගේම සාර්ථකත්වය කියන්නේ හරිම අසීරු ගමනක්. ඒ වගේම තමයි සාර්ථක වෙන්න නම් අපි උපතින්ම කියන දක්ෂතාවය විතරක් තිබිලා මදි. අපිට තියෙන්න ඕනේ ඒ දේ ඉගෙන ගන්න ආසාවක්, ඒ දේ වෙනුවෙන් කරන්න පුළුවන් අසීමාන්තික කැපකිරීමක් සහ නොනවතින උත්සාහයක්. ඔයාලා දන්නවද? ලෝකයේ විශිෂ්ටතම විද්‍යාඥයෙක් වුණු ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියෙනවා, මට විශේෂ හැකියාවක් නැහැ. මට තියෙන්නේ ගැඹුරු උනන්දුවක් විතරයි කියලා. ඉතින් ඒ විදියට මැහුණු ඒ ගවුම තමයි ඔන්න ඔය පේන්නේ. දැන් ඉතින් මායි අම්මයි නංගි අක්කයි දවල් දානෙත් අරගෙන පන්සල් ගියා. පන්සල් ගිහින් ඇවිත් මම ආයෙත් නවත්තපු තැනින් මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. කලින් කිව්වා වගේම කිසිම කලබලකාරීත්වයක් නැතුව ගෙවුණු දවසක් නිසාමද මන්දා. එදා දවසේ වැඩ ටික ඉවර කරන්න නම් මට හිතුවටත් වඩා වෙලාවක් ගියා. අසීමාන්තික කැපකිරීම් ගොඩකට පස්සේ ලැබෙන ප්‍රතිඵලය බොහෝ සෙයින් සුන්දරයිලු. ඉතින් මට ඔයාලට කියන්න තියෙන වැදගත්ම දේ තමයි ඔයාලගේ සාර්ථකත්වය වෙනුවෙන් නොනවතී උත්සාහ කරන්න. ඒ වෙනුවෙන් පුළුවන් තරම් මහන්සි වෙන්න. ඒ විදිහට පාඩම් වැඩත් එක්ක හරි සැහැල්ලුවෙන් ගෙවුණු සෙනසුරාදාවක් ගත වෙලා ඉවර වුණේ ඔන්න ඔය විදිහට. එහෙනම් ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මම M4M.